අපි ඉතා ඈත දුර අතීත කාලයකට යන්ට යනවා. කාලය ක්‍රිස්තු වර්ෂ 40 ගණන් වල මුල් කාලය. ස්ථානය අන්තිෝකය. එනම් වර්තමානයේ තුර්කියට අයත් කොටසක්. ඔබ අහනවා ඇයි අපිට ඒ වැදගත් වෙන්නේ කියලා. ඒ වැදගත් වන්නේ ගෝලයෝ ක්‍රිස්තියානි කාර්යෝ යයි පළමු වරට කියනු ලැබුවේ අන්තිෝකය නිසා. මෙය ක්‍රියා 11 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තියේ සඳහන් වෙනවා. මේ නාමය අපට දුන්නේ ක්‍රිස්තුස් වහන්සේ නොවේ. මුල් ගෝලයෝ තමන්ව මේ නාමයෙන් හඳුනාගත්තේ නැහැ. මේ නාමය අපට ලබා දුන්නේ අන්තිෝකයේ විසු අන්‍ය ආගමික අන්‍ය ජාතිකයන් විසින්. එහෙනම් මේ ක්‍රිස්තියානි කියන්නේ මේ නාමයේ තේරුම කුමක්ද? ඒ සරලම අර්ථය ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කරන්නා කියන එකයි. එහෙමත් නැතිනම් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්නා කියන එකයි. ප්‍රේමවන්තය, මේ ප්‍රකාශනය සිදු කරපු කාලයේදී යම් පිරිසක් යම් නායකයෙක්ව අනුගමනය කළා නම් ඒ නායකයාගේ නමට අදාළව ඔවුන් ග්‍රීක භාෂාවෙන් යානස් කියන යෙදුම යෙදුවා. ක්‍රයිස්ට් යානස් තමයි අපිට ක්‍රිස්තියන් නැතිනම් ක්‍රිස්තියානි හැටියට අද අපිට හම්බ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ නාමය නවගිවිසුමේ අවස්ථා 3කදී භාවිතා වෙනවා. මාවට සඳහන් කළේ ඒ පළවෙනි අවස්ථාව. එනම් ක්‍රියා 11 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තිය. නමුත් ඊට අමතරව ක්‍රියා 26 28 දී අග්‍රිපා කියන රජතුමා ඒ වචනය පාවිච්චි කළා. ඒ වගේම අපොස්තුලවරුන් අතරේ පේතෘස්තුමා ඔහුගේ යවුම් පත්‍රයේදී ඔහු මේ නම භාවිතා කළා. එය පළවෙනි පේතෘස් 4:16 සඳහන් වෙනවා. ප්‍රේමවන්තය, දෙවනි ලෝක යුද්ධ සමයේදී එක්තරා ජර්මානු ප්‍රදේශයක ඉරුදින දේව මෙහෙයක් පවත්වනු ලබනවා. නත්සිවරුන්ගේ හමුදාවට අයිති හමුදා බටපිරිසක් මේ දේවස්ථානයට ඔවුන්ගේ අවි ආයුධ සමග තුවක්කු සමග කඩා වදිනවා. ඔවුන් මේ දේව මෙහෙට බාධා කරමින් කියනවා, ඔබට අපි අවස්ථාව දෙනවා මෙතනින් පිටව යන්න. ඔබ සැබෑ කිතුණුවෙක් නොවෙයි නම් ඔබට මේකෙන් පිටව යන්න පුළුවන්. එම නැතිනම් නවතින්න පුළුවන්. පිටවී යන අයට බේරෙන්න පුළුවන්. නවතින අයට මැරුම් කන්න සිද්ධ වෙනවා. බොහෝ දෙනා දේවස්ථානයෙන් නැගිට ගියා. සුළු පිරිසක් ඉතුරු වුණා. ඉන් පසුව මේ සොල්දාදුවන් විගසින් පිටව යන සියලු දොරටු වසනු ලැබුවා. ඔවුන් ඉදිරියට පැමිණියා. ඔවුන්ගේ ආයුධ බිම තිබ්බා. ඔවුන් දැන් කියනවා, අපිට ඇත්තටම කියා දෙන්න, ඔබ අදහන ක්‍රිස්තුස් වහන්සේ කවුරුන්ද කියා. මොකද අපිට මේ පණිවිඩය නිවැරදිව දැනගන්ට උවමනා වුණේ සැබෑ ක්‍රිස්තියානි අයගෙන් පමණයි. ප්‍රේමවන්තය, අදත් ලෝකයට ඇති අවශ්‍යතාවය එදා ඒ සොල්දාදුවන්ට තිබුණු අවශ්‍යතාවයමයි. යේසුස් වහන්සේ යනු කවුරුන්ද? අද බොහෝ අය උන්වහන්සේ ගැන දේශනා කරනවා, කතා කරනවා. නමුත් ලෝකයට දැනගන්න උවමනා වෙලා තිබෙන්නේ යේසුස් වහන්සේ කවුද කියන එක දක්ෂ දේශකයන්ගෙන් හා ගුරුවරුන්ගෙන් නෙවෙයි. නමුත් සැබෑවටම යේසුස් වහන්සේව අනුගමනය කරන අයවලුන්ගෙන්.
ප්‍රේමවන්තය, ඔබගෙන් අසන්ට ඕන දේ මේකයි. මම ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් සැබවින්ම අනුගමනය කරන්නෙක්ද? මම සත්‍යයෙන්ම ජේසුව අනුගමනය කරන්නෙක්ද කියන එක ඔබ අසන්නට ඕන. නොයසේ නම් ඔබට සැබෑ ජේසුස් වහන්සේව ලෝකයාට ප්‍රකාශ කරන්නට අපහසු වෙනවා. අද ලෝකේ විකෘති ක්‍රිස්තුස් කෙනෙක්ව ප්‍රකාශ වෙනවා. විවිධ අභිමතාර්ථවලට, විවිධ අරමුණුවලට, විවිධ පරමාර්ථවලට, විවිධ වාසි ප්‍රයෝජනවලට මිනිස්සු යේසුව දේශනා කරනවා. ප්‍රේමවන්තය, හිතන්න, ලෝකයට උමනාවක් තිබෙනවා සැබෑ ජේසුව සැබෑ ක්‍රිස්තියානිකාරයෙකුගෙන් දැනගන්නට. ඔබ ඒ ක්‍රිස්තියානිකාරයාද කියන එක විමසන්නට කාලය පැමිණ තිබෙනවා. මේ පණිවිඩය ඔබට අභියෝගයක් වන සේක්වා. ඔබට සුබ දවසක්.